අද 2025 ජූනි 12 දහවල් කාලයේදී අපිට අහන්න ලැබුණේ ඒ තරම් හොඳ නිවුස් එකක් නෙමෙයි. ඉතින් ඉන්දියාවේ අහමදාබාද් නගරේ සාර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වෙලා විනාඩි 5ක් වගේ ඇතුළත තමයි මේ ඛේදවාචකය සිද්ධ වුණේ. ඉතින් එයා ඉන්දියා ෆ්ලයිට් 171 යානය කඩා වැටිලා. යානේ ගමන් කරන්න නියමිතව තිබුණේ ලන්ඩන් නගරේ ගැට්වික් ගුවන් තොටුපළට. ඉතින් මේ යනේ බෝයින් 787 ඩ්‍රීම් ලයින වර්ගයේ එකක්. මේක තමයි මේ වර්ගයේ යානයක් කඩාවැටුණු පළමු අවස්ථාව කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් යානෙට 240 දෙනෙක් ඇතුල් වෙලා තියෙනවා. ඉතින් එයාගෙන් 230ක්ම මගේ 11 දෙනෙක් ළමයි දෙන්නෙක් බිරිඳු. ඉතින් නියමුවන් 2 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් 10 දෙනෙක් කැබින් මාර්ග කාර්ය මණ්ඩලයේ. ඉතින් මේ අතරින් ඉන්දියානු ජාතිකයන් 169ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්, පෘතුගීසි ජාතිකයන් 7ක් සහ කැනේඩියන් ජාතිකයෙක් ඉන්නවා තියෙනවා. ඉතින් අනතුර සිදු වුණේ අහමදාබාද් නගරේ ගුවන් තොටුපළට ආසන්නව පිහිටි මෙගානි නගර් කියන නේවාසික ප්‍රදේශයකට තමයි යානය කඩා වැටුනේ. ඉතින් මේ යානය කඩා වැටලා තියෙන බීජේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට සහ ආපන ශාලාවකට. ඉතින් ඒ නිසා ගුවන් යානයේ හිටපු අයට අමතරව බිම හිටපු අයත් විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට පොලිස් වාර්තා කරන්නේ 204කට අධික මල් සිරුරු සොයාගෙන බවයි. අහමදාබාද් පොලිස් කොමිසම්වරයා කියන්නේ මේකේ දිවි ගලවගත් අය මේ වෙනකොට නෑ කියලයි. ඉතින් කොහොම වුණත් වාර්තා වෙන විදිහට එක් පුද්ගලෙක් මේ අතරින් ආශ්චර්යයක් ලෙස දිවි ගලවගෙන තියෙනවා. ඉතින් ඒ රමේෂ් විශ්වකර්මා කියන මගියා. ඔහු 11A අසුනේ සිටිය බවත් හදිසි පිටකින් දොරකින් පැන දිවි බේරාගෙන රෝහල් ගත කර ඇති බවත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් අනතුරෙන් තවත් 41 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. ඉතින් ඔවුන් අතර බීජේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 60ක් පමණ සිටින බවයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියානු වෛද්‍ය සංගමය පවසන්නේ වෛද්‍ය සිසුන් 30 දෙනෙකුත් මේ අතරින් මිය ගිහින් තියෙනවා කියලා. ඉතින් මේ සිද්ධියට හේතුව තාම නිශ්චිතවම පැහැදිලි වෙලා නැහැ. ඉන්දියාවේ ගුවන් යාන අනතුරු විමර්ශන කාර්යාංශය මේ ගැන පරීක්ෂණ පවත්වමින් පවත්වනවා. එක්සත් රාජධානියේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාවත් විමර්ශන වලට සහාය දෙන නිලධාරීන් මේ වෙනකොට එවලා තියෙනවා ඉන්දියාවට. ඉතින් පළමුව වාර්තා අනුව ගුවන්ගත වූ පසු ප්‍රමාණවත් තරම් ඉහළට නැගෙවුණු බවත්, එන්ජින් වලින් ප්‍රමාණවත් තෙරපුමක් නොලැබුණවත් විශේෂඥයින් පවසලා තියෙනවා. ඉතින් ගුවන් නියමුවන් මේඩේ ඇමතුමක් ලබා දී ඇති බවත්, එයින් හදිසි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සඳහන් වෙනවා. ඉතින් යානය කඩා වැටෙන විට දිගු දුර ගමනකට අවශ්‍ය ඉන්න පිරෝ නිසා ගින්න ඉතා දරුණු වී ඇති බවත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් යානයේ ගුවන් දත්ත පටිගත කරන්නා සහ හඬ පටිගත කරන්නා සොයාගත් පසු අනතුරට හේතුව ගැන වැඩි විස්තර අනාවරණය වේවි. ඉතින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මේ සිද්ධිය ගැන දැඩි කම්පාවක් හා ශෝකයක් ප්‍රකාශ කරමින් කියා සිටියේ. වචයෙන් විස්තර කළ නොහැකි තරම් හද කම්පා කරවන සිදුවීමක් බව. ඉතින් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ද මේ අනතුර විනාශකාරී ලෙස හඳුන්වමින් බලපෑමට ලක් වූ උපරිම සහයෝගය ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මේ එයා ඉන්දියා සමාගම් බලපෑමට ලක් වූ පවුල් වලට සහාය වීම සහ හදිසි මධ්‍යස්ථාන සහ සහයෝගී කණ්ඩායම් පිහිටුවා තියෙනවා. ඉතින් ඔවුන් දුරකථන අංක කිහිපයක්ම ලබා දීලා තියෙනවා. ටාටා සමූහය අතුරින් මියගිය එක් අයෙකුගේ පවුලකට රුපියල් කෝටියක පන්ති මුදලක් ලබා දෙන බවත් මේ නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් ඇත්තටම අපේ සිත කම්පා කරනවා. මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වූ හැමෝටම අපේ ගැඹුරම ශෝකය සහ අනුකම්පාව පිනමනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් එකම දේ එකිනෙකාට ශක්තිය වෙලා ප්‍රවේශමෙන් කටයුතු කිරීම.